ඉසිවරුන්දුටු මගේ බවගමන. පළමුවන පොත. අභිදජ මහාරට්ටගුරු අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මානාහිමියන් සමඟ මා පැවැත් වූ රූපවාහිනී සාකච්ඡා සහ උන්වහන්සේ විසින් ප්‍රකාශයට පත් කළ ලිපිලේඛන ඇසුරුනි. 7 වන කොටස. ප්‍රශ්නය. දුප්පත් පවුලක කෙනෙක් නාහිමි. මේ ජේසු දරුවට අවශ්‍ය වෙලා තිබුණා තමන් අදහන ආගම පිළිබඳ මුල් ඉගැන්වීම් පිළිබඳ දැනගන්න. හේතුව ඔහුගේ පවුල ඒ අවස්ථාවේදී එක්තරා ආගමක් අදහලා තියෙනවා. සෙමින් එසෙන්ස් කියන ආගමක්. එම නිසා ජේසු දරුවට ඕන වෙලා තිබුණා මුල් ඉගැන්වීම් පිළිබඳ සොයා බලන්න. ඔහු තමන්ගේ දෙමාපියන්ටත් නොකිය තවලමකට එකතු වෙලා පර්සියාවටත් එතනින් සුළු ආසියාවටත් ඉන්දියාවටට ගියා. ඉන්දියාවේ මාස කීපයක් සිටින අතරතුර ඔහුට විවිධ ගුරුවරුන් හමු වුණා. ඒත් ඔවුන්ගේ ඉගැන්වීම් ගැන සෑහීමකටපත් උනේ නැහැ. අන්තිමේදී වාසනාවට මෙන් කාශ්මීරයේදී එක්තරා සර්වස්තවාදී බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් හමු වී තිබෙනවා. මේ භික්ෂූන් වහන්සේ තිබ්බතයේ ලාඩාක් නුවර හීම්ස් ආශ්‍රමයට යමින් සිටි භික්ෂු නමක්. ජේසුතුමා ප්‍රශ්න කීපයක්ම උන්වහන්සේගෙන් අසා තිබෙනවා. එම භික්ෂුන් වහන්සේ ඒ ප්‍රශ්න සියල්ලටම ඉතා සාර්ථකව උත්තර දී තිබෙනවා. ජේසු දරුවා බලවත් සතුටටපත් වෙලා මේ දේ දැනගැනීමට තමයි මම මේ තරම් දුරක් ආවේ. කරුණාකරලා මං ඔබතුමාගේ අනුගාමිකයෙක් වශයෙන් පිළිගන්න කියලා ඉල්ලා තිබෙනවා. ජේසුතුමා බෞද්ධ භික්ෂුවක් වශයෙන් එකතු වෙලා උන්වහන්සේ සමග ලාඩාක් නුවර හිම්ස් ආශ්‍රමයට ගියා. ඔහු විවිධ ගුප්ත විද්‍යාවන් වගේම ලැබකේෂන් වගේ දේ ඉගෙන ගත්තා. ඒ වගේම බුද්ධ ධර්මයද විවිධ ප්‍රතිකාරකමද මනෝමය සිරුරෙන් පිටවීම හා වෙනත් සිරුරු මැවීම් ආදී බොහෝ දේ ඔහු ඉගෙන ගත්තා. 29 වන වියේදී ඔහු ආපසු සිය ගම් රට බලා ගියා. ඔහු තමන් උගත් ධර්මය දේශනා කළා. මේ අවස්ථාවේ මුහුදුරල ගලාන්නක්සේ බොහෝ ජනතාව ඔහුගේ ඉගැන්වීමට වසඟ වුණා. මොකද මේ ඔවුනට විශ්වාසවන්ත හා පැහැදිලිව සිතන්නට ඉඩ දී තිබුණ දහමක් නිසා. එම නිසා මෙම දහම ඉතා ජනප්‍රිය වුණා වගේම බොහෝ දෙනෙක් අනුගමනය කළා. එම නිසා සතුරු පිරිස් ඔහුව මරා ගන්නට උත්සාහ කළා. ජේසුතුමාට කොහොම හරි මේ ආරංචිය දැනගන්නට ලැබුණා. තමන් කුරුසේ තබා හානියටපත් කිරීමට සූදානමක් තිබෙන බව දැනගන්නට ලැබුණා. ඒ අවස්ථාවේදී ඔහු පලස්තීනය හැරදමා ඉන්දියාවට ගියා. ඒ අනුව ජේසුතුමා කුරුසේ තබා ඇනගැසුවේ නැහැ. එම කියවීම් අනුව එහි සඳහන් වෙනවා ජේසුතුමා බුදුන් වහන්සේ වෙනුවෙන් මුළු ජීවිතේම කැප කළා කියලා. තුමාගේ නම කිසි දිනක ලෝකයාට අමතක නොවන බව කියා නාඩි වාක්‍යය අවසන් කර තිබෙනවා. මට මේ වෙලාවේ තවත් කාරණයක් මතක් වෙනවා. දවසක් මා දන්නා හාමුදුරු වහන්සේ නම නේපාලයේ කත්මණ්ඩු නගරයට යෑම සඳහා මට ආරාධනාවක් කළා. මම ඊට පෙර නේපාලයේ ගිහිල්ලා නැහැ. එම නිසා එම ගමනට මම කැමති වුණා. අපි ගියේ බස් රියකින්. ගමනේ මැද හරියේදී බස් රථයේ සිටි අය බසෙන් බැහැලා ගියා. බසේ සිටි එක මහත්තයෙක් මගෙන් ඇහුවා ඔබ වහන්සේ අර ස්ථානය බලන්න යන්නේ නැද්ද කියලා. මං ඇහුවා මොනවද එතන තියෙන්නේ කියලා. එතකොට ඒ මහත්තයා කීවා එතන තමයි ජේසුතුමාගේ සොහොන තියෙන්නේ කියලා. එතන ස්මාරකයක් ඉදි කරලා තියෙනවා. පසුව මං පතපොතින් දුටුවා ජේසු නැමැති තැනැත්තාගේ සොහොන ඉන්දියාවේ කාශ්මීරයේ ශ්‍රී නගර් කිට්ටුව තියෙනවා කියලා. ශ්‍රී නගරවල කැණීම්වලදී ශිලාලේඛනයක් හමු වී තිබෙනවා. එහි සඳහන්ව තියෙනවා එහි ජේසුගේ ත්‍රිසගේ සොහොන බවට Grave of Jesus නමින් පූර්වග්ධ සවිකොට තන ගෙයක් ඉදි කර තියෙනවා. ජේසුතුමා බටහිර තිබ්බතයේ ලාඩාක් නුවර හිම්ස් ආරාමයේ කලක් ජීවත් වූ බව එකී ආරාමයේ ඇති පොත්පත්වල සඳහන් වන බව රෝරික් නම් ලේඛකයා Heart of Asia කෘතිය දක්වා තිබෙනවා. ඒ අනුව නාඩි වාක්‍යවල ජේසුතුමා ගැන කියා ඇති දේ සත්‍යයි. පලස්තීනයේ ජේසුවරුන් දෙදෙනෙකු හෝ
3 සිටින්නට ඇති. අලුත් ගිවිසුමේ සඳහන් වන්නේ නියම පුද්ගලය ගැන නොවේ. කොටසක් ඔහුගේ ජීවිතය ගැන තවත් කොටසක් තවත් අයෙකුගේ කුරුසයේ තබා ඇනගසා මරණ ලද අයෙකුගේ කොටසක් එකතු කරලා කියලයි මම තේරුම්ගෙන තිබෙන්නේ. ඒ ගැන මම හිතන්නේ එහෙමයි. මම කැමති නැහැ අන් අයගේ සිත් රිදවන්න. ඒ කියන්නේ ක්‍රිස්තියානි හා එවැනි ඇත්තන්ගේ මේ පිළිබඳව මගේ අදහස් ප්‍රකාශ කිරීම මෙතනින් නතර කරනවා. ප්‍රශ්නය. එතකොට ස්වාමීනි ඔබ වහන්සේගේ අත්දැකීම අනුව මෙම නාඩි වාක්‍ය ලබා ගැනීමෙන් අප වැනි සාමාන්‍ය මිනිසුන්ට ඇති ප්‍රයෝජනය මොකක්ද? නාහිමි. හොඳයි මෙහිමයි. ඔබේ නාඩි වාක්‍යයේ සඳහන් වෙලා තියෙනවා නම් ඔබ නිතැතින්ම එතනට යන්න පෙළඹෙනවා, හිතෙනවා. ගිහින් වාක්‍ය ලබා ගන්න උත්සාහ කරනවා. යමෙකුගේ නාඩි වාක්‍යයෙහි නැත්තම් ඔහු නාඩි වාක්‍යය විශ්වාස කරන්නේ නැහැ. ඔහු ඒ ලබා ගැනීමට උනන්දු වන්නෙත් නැහැ. යන්නෙත් නැහැ. ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ. අන්න එහෙමයි නාඩි වාක්‍යය කියා තියෙන්නේ. මහත්තයා ඔබ බෞද්ධ හෝ අබෞද්ධ හෝ වෙනත් ආගමිකයෙකු වෙන්න පුළුවන්. ඒ తත්වය ඒකයි. අප මේ භවයේ උත්පත්තිය ලබන්නේ පෙර භවවලදී කරන ලද කුසල අකුසල කර්මවල ඵලයක් වශයෙන්. පිළිගත්තත් නැතත් කර්ම බලවේගය එකයි. එම తත්වය ඔබට මට පමණක් නෙවෙයි. බුදු පසේබුදු මහරහතන් වහන්සේලාටත් එකයි. අන්‍ය ආගමික නායකයින්ටත් ශාස්ත්‍රූන් වහන්සේලාටත් එකයි. මේ භවයේ උත්පත්තියක් ලැබලා තියෙන්නේ පෙර භවවලදී කරන ලද කුසල අකුසල කර්ම අනුවයි. පෙර භවයේ මැරෙන මොහොතේ පහළ වෙන අන්තිම චුති චිත්තය අනුවයි උපත ලබන්නේ. පහළ වෙන අන්තිම ජවන සිතේ ඇතිවෙන කුසල හෝ අකුසල කර්මය අනුවයි උත්පත්තිය ලබන්නේ. ඒකට කියන්නේ චුති චිත්තය කියලා. ඒ චුති චිත්තයේ යහපත් සිතිවිල්ලක් ඇති වූයේ නම් යහපත් තැනක භවයක් ලැබෙනවා. අයහපත් අකුසල සිතක් ඇති වූයේ නම් ඊට ගැලපෙන ජීවිතයක් ලැබෙනවා. මේ භවය ලබන්නට අපට බලපාන්නේ සංසාරයේ පුරා අප කළ කුසල අකුසල කර්මයි. කුසල බීජයක් හෝ අකුසල බීජයක් පමණයි මේ භවය ලැබීමට බලපාන්නේ. අනෙක් සියලුම කුසල අකුසල කර්ම ගුණා බැඳපු කරත්තය වගේ අපේ පිටුපස්සෙන් එනවා. මේ විදිහට එක කුසලයක් හෝ අකුසලයක් මතු කළ කර්මයක් නිසා ලබන භවයේදී අපි තව තවත් කුසල අකුසල කර්ම රාශියක් අපේ භව ගමනට එකතු කරගන්නවා. උදාහරණයකින් මම කියන්නම්. අපේ ගබඩාවේ අබෑට කෙල කෝටි ගණනක් තියෙනවා. ඉන් එක ඇටයක් අපි වගා කරනවා. ඒ බීජයෙන් තවත් 100 ගණනක් අබෑට බිහි වෙනවා. අන්න ඒ වගේ තමයි කුසල අකුසල කර්ම අපේ භවයට එකතු වෙන්නේ. මේ විදියට අපේ භව ගමන සිඳ බිඳ දමනතුරු භවය අපි ගමන් කරනවා. නාඩි වාක්‍ය තුලින් කියවෙන්නේ ඔබ පෙර භවයකදී කළ කුසල හෝ අකුසල කර්ම හේතුවෙන් මේ භවය ලැබී ඇති බවත් මේ භවයේ ඇති දුක්ඛම් කොටළු වලට හේතුව ඔබ පෙර භවයේදී ගත කළ ජීවිතය නිසා බවයි. ඒ අනුව නාඩි වාක්‍ය තුලින් උපදෙස් දෙනවා ඔබ මේ භවයේ යහපත් විදියට ගත කළහොත් ඉදිරි භවයේදී මෙහි ප්‍රතිඵල ලැබෙනවා කියලා. ඔබ ඒ ගැන නොසිතා කටයුතු කළහොත් වෙන්නේ දුක්ඛම් කටළු වලට මතු භවයේදී ඔබට මුහුණ දීමට සිදුවීමයි. ඔබ මේ දේ කළොත් මේ දේ වෙනවා. ඔබ ඒවයින් මිදුනොත් ඒ ප්‍රතිඵලයද ඔබට ලැබෙනවා. සියලුම දේම සිදුවන්නේ ඔබ දැන් ගෙවන ජීවිතය හා විශ්වාසයන් අනුවයි. ඔබ ඉතා හොඳ ජීවිතයක්, බුද්ධිමත් ජීවිතයක් ගත කරනවා නම් ඔබගේ බලවත් අතීත කුසල් විනාශ කරලා යහපත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න අවස්ථාව උදා වෙනවා. ඔබ වැරදි සහ අපරික්ෂාකාරී ජීවිතයක් ගෙවනවා නම් ඔබේ අතීත බලවත් අකුසල කර්මවල ප්‍රතිඵල ඔබට භුක්ති විඳීමට හේතු වෙනවා. ප්‍රශ්නය. ස්වාමීනි, මීට පෙර ඔබ වහන්සේගෙන් ඇසීමට බලාපොරොත්තු අතිරේක ප්‍රශ්නයක්.
ඒ නාඩි වාක්‍ය පිළිබඳ නෙවෙයි. ඔබ වහන්සේ ඉන්දියාවේ ඍෂිකේශී හා හිමාලාශ්‍රිත ප්‍රදේශවලට වැඩම කරලා විවිධ භාවනා ක්‍රම ප්‍රගුණ කළ බව ප්‍රකාශ කළා. අපේ පාඨකයෝ නරඹන්නෝ කැමති ඔබ වහන්සේ ඉන්ලද ඵල ප්‍රයෝජන ගැන දැනගන්නට. මේ ප්‍රශ්නය ඇසීම මාගේ නොදුනත්කම නිසා කෙරෙන්නේ නම් මට සමාවී ඊට පිළිතුරු නොදී සිටීම යහපති. නාහිම් කෙනෙක් ප්‍රශ්නයකට පිළිතුරු සොයාගෙන ආවම පිළිතුරු නොදී සිටීම මම කවදාවත් කරලා නැහැ. මම ඉන්දියාවේ යෝගීන් දෙදෙනෙකු යටතේ පුහුණු වුණා. රමණි මහා ඍෂි කංකල්ගමේ සිටි ස්වාමීන් නාරායණයන් යටතේද පුහුණුව ලැබුවා. ඒ ඉන්දියානු භාවනා ක්‍රමයක් වන රාජයෝග සහ ප්‍රාණයාම යෝග භාවනා ක්‍රම ඉගෙන ගන්න. ඒ භාවනා ක්‍රමවලින් අපේ ශරීරයේ ඇති චක්‍ර අවදි කිරීමක් සිදු වෙනවා. චක්‍ර 7ක් තියෙනවා. මම 6 වන චක්‍රය දක්වා චක්‍ර අවදි කළා. මෙම භාවනා ක්‍රම තුලින් කුණ්ඩලීන ශක්තිය මම ලබා ගත්තේ නැහැ. එහෙම වුණොත් මගේ අනාගත ප්‍රාර්ථනාව ඉටු කර ගැනීමට බාධාවක් වන නිසා